හයි එන්න මාත් එක්ක රවුමක් යන්න සිංගප්පූරුවල සුපර් මාකට් එකකට. ඉතින් අද අපි රෑට කන්න හිතාගෙන ඉන්නේ පොල් රොටි. ඉතින් මම යනවා චුටි බවත් එක්ක පොල් ගේන්න. ඉතින් වෙනදාට නම් මම කරන්නේ පොල් ගෙඩියක් අරගෙන බාලා තමයි පොල් ගන්නේ. මගේ හිරමනේ යාළුවෙක්ගේ ගෙදර තියෙන නිසා අද මට වෙන ඔප්ෂන් එකක් නැහැ. මම යන්නේ යුෂන් MRT එකේ තියෙන ෆෙයා ප්‍රයිස් එකට. ඉතින් යුෂන් වල ෆෙයා ප්‍රයිස් දෙකක් තියෙනවා. එකක් නෝත් පොයින්ට් මෝල් එකේ, අනිත් එක තමයි යුෂන් MRT එකේ. ඉතින් යුෂන් MRT එකේ චුට්ටක් පොඩි නිසා ඒක ලේසි මට බඩු හොයාගන්න. ඒක නිසා එකට යනවා. අර ඔයාලට ඈතින් පේන්නේ යුෂන් MRT එක. මේ ඔයාලට පේනවද සයින් බෝඩ් එකක්? ඒකේ තියෙන යුෂන් කියලා ගහලා රතු පාටින් අර එක දාලා දෙනවා. ඒ එක ට්‍රේන් ලයින්ස් වලට එක කලර්ස් තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ රෙඩ් ලයින් එකේ. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි. හරි ලේසියෙන් මේ කඩේ යන්න. ඉතුරු ගමන් යද්දගෙන පයින් තමයි යන්න තියෙන්නේ. මේ තියෙන හැම ස්ටේෂන් එකකම වගේම බස් හෝල්ට් එකකම මේ වගේ ඒරියා එකක් තියෙනවා. ඉතින් අතට මේක හදලා තියෙන්නේ මෙහි ගොඩක් අය පාවිච්චි කරන ඉලෙක්ට්‍රික් බයික් එක. ඒක සාමාන්‍ය මං හිතන්නේ අර මේ ඇවිදින්න බැරි එහෙම අයට පාවිච්චි කරන එක. ඒ වගේම වීල් චෙයාර්ස් වලට යන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ මේක හදලා තියෙන්නේ. මේ තියෙන යුෂන් MRT එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මම දවසක ඔයාලට පුළුවන් වුණොත් වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද ස්ටේෂන් එකකින් අපි ටැප් කරලා ඇතුළට යන්නේ. ඒ වගේම කොහොමද ටොප් අප් කරන්නේ කියලා. මේ තියෙන ෆෙයා ප්‍රයිස් එක. ඉතින් ෆෙයා ප්‍රයිස් එක ගොඩක් පුංචි නිසා මට වීඩියෝ කරගෙන ගොඩක් අමාරුයි. මොකද බබාගේ ස්ට්‍රෝලර් එකත් අරගෙනනේ මම මෙහෙට යන්නේ. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් විතරයි ගත්තේ. අර දවසක පුළුවන් වුණොත් මම ලොකු වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ MRT ස්ටේෂන් එකට එන්ටර් වෙන තැන. අපි ටැප් කරලා තමයි යන්න ඕනේ. තේරෙන්නේ අපේ චුටි ආතල් එකේ ඉන්නේ ඉතින්. පරිස්සමින් ඉන්න. බයි.